හයි ෆ්‍රෙන්ඩ්ස් අද බලන්න යන්නේ පර්ෆෙක්ට් වර්ල්ඩ් 66 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා තාමත් පර්ෆෙක්ට් වර්ල්ඩ් මුල් එපිසෝඩ්ස් ටික බලපු නැති කෙනෙක් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙන ප්ලේලිස්ට් එකේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට පර්ෆෙක්ට් වර්ල්ඩ් කලින් එපිසෝඩ්ස් ටික බලන්න පුළුවන්. පර්ෆෙක්ට් වර්ල්ඩ් 65 වෙනි එපිසෝඩ් එක අවසන් වුණේ උද්‍යාන මකරා සී කින්ඩම් එකේ නව අධිරජු ඇලෙක්ස්ව ආරක්ෂා කරමින් හිටපු සීන් එකේ. හරි එහෙනම් අපි බලමු අද කතාව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. හරි ගයිස් එහෙනම් අපේ channel එක subscribe කරලා නැති යාළුවෝ channel එකත් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යමු අද වීඩියෝ එකට. ඉතින් ඇලෙක්ස් අධිරජුනාට පස්සේ මවුන්ට් බුලාව් සිසුවා කියන්නේ ඔබ මේක හිතාමතාම භාවිත කළා කියලා ඇලෙක්ස්ට දොස් කියන්න පටන් ගන්නවා. මේ අතර සෙක් රාජධානී පුද්ගලයාත් ඇලෙක්ස්ට පහර දෙනවා. එවිට ඇලෙක්ස් ඔහු එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේ අතර ජෙසිකාත් මවුන්ට් බුලාව් සිසුවට කියන්නේ ඇලෙක්ස් එක්ක අපි සටන් කරන්න ඕන කියලා. ඇයත් ඇලෙක්ස් අසලට යනවා. ඊට පස්සේ දෙන්නම වෙන වෙනම සටන් කරන්න පටන් ගන්නවා. මේ අතර සී කින්ඩම් සේනාධිපති කියන්නේ තවමත් අපිට ඔහුට කිසිවක් දෙන්න බැහැ. මොකද ඒකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සේනාධිපති ඇලෙක්ස්ව නවත්තන්න ඉදිරියට යනවා. නමුත් ඇලෙක්ස් ඔහුට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔහු එක්ක ඇලෙක්ස් සටන් කරන්න පටන් ගන්නවා. සේනාධිපති කියන්නේ ඔයා කොහොමද කුමරුගේ තැන ගන්න එඩිටර් උනේ කියලා. මේ අතර මවුන්ට් බුලාව් සිසුව සහ සෙක් කින්ඩම් පුද්ගලයාත් එයාලා මිනිස්සුන්ට කියනවා වැරදිකරුට දඬුවම් කළ යුතුයි. ඉතින් ඔවුන් දෙන්නත් ඇලෙක්ස් එක්ක සටන් කරන්න ඉදිරියට යනවා. මේ අතර ජෙසිකා ඇලෙක්ස්ට කියන්නේ මේ ඔයාගේ බලය නෙමෙයි. ගෝ ඩ්‍රැගන්ගේ බලය කියලා. ඔයාට ඔයාගේ සම්පූර්ණ බලය පාවිච්චි කරලා අලුත් මිනිහෙක් වෙන්නත් පුළුවන්. ඒක කොහොමද ගන්නෙ කියලා කියනවා. ඒත් ඇලෙක්ස් කියනවා සාමකාමීව එළියට යන්න. නැත්නම් මම ඔයාලව මරනවා. මේ අතර මවුන්ට් බුලාව් සිසුවා ඔහුගේ පීකොක් ටෙක්නික්ස් යූස් කරනවා ඇලෙක්ස්ට පහර දෙන්න. ඒත් ඇලෙක්ස් ඔහුව නවත්තනවා. මේ අතර සෙක් ප්‍රධානියා සහ ජෙසිකාත් ඇලෙක්ස්ට එකවර පහර දෙනවා. ඒත් ගෝ ඩ්‍රැගන් ෂීල්ඩ් එකකින් ඇලෙක්ස්ව ආරක්ෂා කරලා. මේ නිසා ඇලෙක්ස්ට මොනවත් මොනේ නැහැ. ඊට පස්සේ ඇලෙක්ස් මකරගේ උදව්වෙන් ඔවුන්ට පහර දෙනවා. මේ නිසා මවුන්ට් බුලාව් සිසුව සහ සෙක් ප්‍රධානියා පසුබසිනවා. මේක දැකලා 19 වන කුමාරයා එයාගේ සහෝදරියට කියනවා බලන්න ගෝ ඩ්‍රැගන් ඇලෙක්ස්ට උදව් කරනවා කියලා. එතකොට අය කියන්නේ මොකද මේක එයාගේ ඉරණමේ ලියවිලා තියෙනවා. ඒ නිසා ඔබ මේ විදිහට අලුත් මිනිසෙක් වෙන්න ඔබේ මුරණ්ඩුකම අත්හරින්න ඕනි කියලා. මේ අතර සී කින්ඩම් සේනාධිපති කියන්නේ ඇලෙක්ස්ට මේ පත්වීම් වලට ඇතුල් වෙන්න අයිතියක් නැහැ කියලා. මේ අතර ජෙසිකා ඇලෙක්ස්ට පහර දෙනවා. ඇය කියන්නේ ඔබ සී කින්ඩම් අධිරාජ්‍ය නෙවෙයි කියලා. ඉතින් ජෙසිකා එතනද බූටියන් හෝල් ඩ්‍රැගන්වත් එතනට ගෙන්නනවා. මේක බලලා සී කින්ඩම් සේනාධිපති කියන්නේ මේ ඉන්නේ බූටියන් හෝල් හි ස්පිරිචුවල් ඩ්‍රැගන් කියලා. පසුව ජෙසිකාගේ ඩ්‍රැගන් ඇලෙක්ස්ගේ ගෝ ඩ්‍රැගන් එක සටන් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඇලෙක්සුත් ඔහුගේ කෝඩ් 3 එක දීපු ග්‍රාස් ට්‍රෙෂර් එක අරන් ජෙසිකාගේ ඩ්‍රැගන්ට ඇටැක් කරනවා. පසුව ඇලෙක්ස්ට නැවතත් සෙක් රාජධානී ප්‍රධානියා පහර දෙන්න ගන්නවා. මේ නිසා ඇලෙක්ස් ඔහු එක්ක සටන් කරන්න පටන් ගන්නවා. පසුව සෙක් රාජධානී ප්‍රධානියාත් මවුන්ට් බුලාව් වල අයත් ජෙසිකාත් මේ තුන්දෙනාම ඇලෙක්ස්ට පහර දෙන්න ඔවුන්ගේ බලයකට එකතු කරනවා. මේක දැකලා ඇලෙක්ස් ජෙනරාල්වරුන්ට කියනවා අපේ මාලිගා දෙකම වටේට ෂීල්ඩ් එකකින් කවර් කරන්න කියලා. ඉතින් ඔවුන් පවර් ෂීල්ඩ් එකකින් මාලිගාව ආරක්ෂා කරනවා. සෙක් ප්‍රධානියා මේක දැකලා අන්ධකාරය තියෙන නිසා අපි පුරාණ කාලේ ඉඳන්ම මේක කරනවා. එහෙනම් ඔයා කොහොමද අපිට අභියෝග කරන්න එඩිටර් උනේ කියලා ඇලෙක්ස්ට නැවත පහර දෙනවා. ඇලෙක්ස් ඔහුගේ බෙල් ටෙක්නික් එක වගේම ග්‍රාස් ට්‍රෙෂර් එකත් යූස් කරලා බලයන් දෙකම මර්ජ් කරලා පවර්ෆුල් ලේසර් එකක් ක්‍රියේට් කරනවා. එතකොටම ජෙසිකා සහ මවුන්ට් බුලාව් සිසුවා එකතු වෙලා ආත්මීය කඩුවකින් ඇලෙක්ස්ට පහර දෙන්න හදන්නේ. ඒත් ඇලෙක්ස්ට පුළුවන් වෙනවා ඔහුගේ ලේසර් එකෙන් ඒ ආත්මීය කඩුව විනාශ කරලා දාන්න. එයින් පිටවුන ගිනි බෝල වලින් එතන දෙන්නෙක්ටත් තුවාල වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා අපි මෙතනින් පැනලා යන්න ඕනේ කියලා වුන් කතා වෙනවා. ජෙසිකා ඔවුන්ට යන්න කියලා ඇය ඇලෙක්ස් ඉස්සරහට යනවා.
ජෙසිකා ඇලෙක්ස්ට කියන්නේ බෝටියන් හෝල් එකට ජොයින් වෙන්න කියලා. ඒත් ඇලෙක්ස් ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද ඔහු දැන් නව අධිරාජ්‍ය නිසා. ඒත් ඔවුන් එකිනෙකා එක්ක දිගින් දිගටම වාද කරන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් ජෙසිකා එතනින් විදුලි වේගෙන් යනවා. ඇලෙක්සුත් ඇය පස්සෙන්ම යනවා. මේ අතර කුමාරයා කියන්නේ ඇලෙක්ස්ට මේ වගේ රාජධානියක වගකීම ඉටු කරන්න බැරි වෙයි කියලා. එයාගේ සහෝදරිය කියනවා එහෙම හිතන්න එපා. එයාගේ හදවත හරිම පිරිසිදුයි. ඒ වගේම ඔහු රාජධානී හැම වගකීමක්ම කළමනාකරණය කරගනී කියලා. මේ අතර ජෙසිකා ගිහින් ගඟක් ළඟ නැවතෙනවා. ඇලෙක්සුත් එතනට යනවා. ඇලෙක්ස් කියන්නේ අපිට මේක එකතු වෙලා කරන්න පුළුවන් කියලා. ජෙසිකා කියන්නේ ඔබ කියන විදිහ තවමත් වැරදි. අපේ මුතුන් මිත්තන් සියලු ජනතාව විශ්වාස කරන්නේ ඒ පුරාණ කාලේ ඉඳන්ම සිදුවෙමින් පැවතුණා කියලා. ඒ නිසා අපි බෝඩියන් හෝල් එකට ජොයින් වෙන්න ඕනේ. එයින් අපිට දෙපැත්තටම උදව් කරන්න පුළුවන්. ඇය තවදුරටත් කියන්නේ ඔයා මට එකඟ වෙලා අපිත් එක්ක එකතු වුණා නම් මම මේක කරන්නේ නැහැ. නමුත් ඔයා මේක කරන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ නිසා මම ඔයාව ඉවර කරන්න ඕන. දැන් ජෙසිකා කලින් වංශවලට සිද්ධ වුණ හානි ඇලෙක්ස්ට පෙන්නනවා. මොකද ඒ සැකස්ම හරිම භයානකයි. මේ වෙලාවේ ජෙසිකා ඇලෙක්ස්ට ගෝඩ් ලියෝ පර්මේෂන් එක යූස් කරනවා. ඇය නැවතත් ඔහුට පහර දෙද්දී ඇලෙක්ස් ෂීල්ඩ් එකකින් ඔහුව ආරක්ෂා කරගන්නවා. මේ වෙලාවේ ජෙසිකා ඇලෙක්ස්ගේ බ්‍රෝන්ස් බොක්ස් එක දකිනවා. දැන් ඇය ඒක දැකලා එතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ඇය අහස උසට යද්දී ඇලෙක්ස් ඔහුගේ ආත්මීය අතින් ඇයව අල්ලගන්නවා. ඒ ජෙසිකා ඇගේ මකර තාක්ෂණය යූස් කරනවා. ඒක ඇලෙක්ස්ගේ බලයට එච්චර බලපාන්නේ නැහැ. මේක දැකලා ජෙසිකා හෙවන්ස් පර්මේෂන් එක ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ජෙසිකා ඇලෙක්ස්ගේ ආධ්‍යාත්මික බලයෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ ජෙසිකා කියනවා මම ඔයාව අල්ලගත්තොත් මුළු ලෝකයම ඒ ගැන දැනගත්තොත් මුළු ලෝකයම කරදරේ වැටෙයි කියලා. ජෙසිකා මේ වෙලාවේදී ෆීනික්ස් ටෙක්නික් එක යූස් කරනවා. ඒත් ඒකෙන් ඇලෙක්ස්ට හානියක් වෙන්නේ නැහැ. මේ නිසා ඇය ඩ්‍රැගන් සහ ෆීනික්ස් ටෙක්නික්ස් දෙකම එකතු කරලා විශාල බලයක් ක්‍රියේට් කරනවා. ඇය ඔහුට කියන්නේ ඔබට කිසිවක් කරන්න බෑ. ඔබ අවසන් කියලා. ඇය ඒ බලයෙන් ඇලෙක්ස්ට පහර දුන්නත් ඇයට කිසිම හානියක් කරන්න බැරි වෙනවා. මොකද ඇලෙක්ස් විශාල ඕග උපකරණයෙන් ඔහු මකර ආත්මය බිඳලා දානවා. පසුව අහසින් එක පෝර්ටල් එකක් ඕපන් වෙලා එයින් ඇලෙක්ස්ට පහර දෙනවා. ඇලෙක්ස් ඒ වගේන් බේරමින් ඉදී ජෙසිකා නැවතත් ඇලෙක්ස්ට පහර දෙනවා. ඕර් ප්‍රමාණය එකතු කරලා ඒ බිඳුවල ඕල් සිර කරනවා. ඉතින් ඇලෙක්ස් අවසානයේදී උත්තරීතර අස්ථි බලය යූස් කරලා එතනින් බේරෙන්න සමත් වෙනවා. පසු ඇලෙක්ස් ඔහුවට ඇති ආධ්‍යාත්මික ශක්තිය යූස් කරමින් ඔහුව සුවපත් කර ගන්නවා. ඊළඟට ඇලෙක්ස් නැවතත් මාලිගාවට යනවා. එහිදී ඔහු දකිනවා මුළු මාලිගාවම ගිනි ගනිමින් තියෙනවා. මේ නිසා ඇලෙක්ස් මාලිගාවේ සෙන්පතිවරු ළඟට ගිහින් අහන්නේ මොනවද උනේ කියලා. පසු ඔවුන් ඔහුට කියන්නේ ඔහු ගියාට පස්සේ හමුදාව සහ වංශවල අය මාලිගාවට පහර දුන්නා කියලා. ඒත් එක්කම මේ එපිසෝඩ් එකත් අවසන් වෙනවා. හරි ගයිස්, එහෙනම් අපි බලමු කතාව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Okay guys, see you next time.